ආයිබෝවන් කියලා පිළිගන්නවා මයි ලංකා YouTube channel එකට. යාළුවනේ මම ඔයාලත් එක්ක මීට පෙර වීඩියෝ දාලා තිනවා කරදහය සම්බන්ධව වගාවන් සම්බන්ධව මා කරගන්න ආකාරය. මම අද ඔයාලට කියන්න හැදුවේ යාළුවනේ මේ වැඩි කතා නැතුව අපි බලමු මේ 10 ගෝනි කවර තුනකින් අපිට 10 කරදහය කොච්චරක් පුච්ච ගන්න පුළුවන්ද? අපිට මේ කරදහය කවර තුනක් පුච්චන්න කොපමණ වෙලාවක් යනවද කියන එක අපි චුට්ටක් බලමු. මේ මම ඔයාලට වීඩියෝ එකකින් ඉදිරි ගේන්නම්. සම්පූර්ණ වීඩියෝ එක මේකෙදි පෙන්නන්නම් ඔයාලට. මේ ඒ ටික ඒකට යාළුවනේ මම මේ අරන් තියෙනවා 10 කවර 3යි. 2 2 3යි. මෙතන මේ මේක 10 ටික ගිනි තබා ගන්න මේ අවශ්‍ය කරන මේ දර කෑලි ටිකයි ගිනි පෙට්ටියයි පොල් එල්ලයි ටික පෙට්ටිය පොඩ්ඩක් අරන් තියෙනවා. ඔයාලා කැමති විදිහට අවුලව ගන්න එක කිසි අවුලක් නැහැ. ලාම්පු තෙල් හරි මොනවා හරි දාලා එන යාළුවනේ බලමු මේ අපි ගිනි තියාගන්නේ කොහොමද කියලා. මෙන්න යාළුවනේ මම දැන් මේ අර 10 කවර 3 මේ විදිහට එක උඩට දාගත්තා. ඒ කියන්නේ 10 කවර 3 හලා ගත්තා එක උඩට ඔහම මේ විදිහට වෙන හලා ගන්න. ඊට පස්සේ අපි කරන්නේ මෙතන මුදුනෙම්ම සාමාන්‍යයෙන් මේ විදිහට පොඩි වලක් හදාගෙන චුට්ටක් මේ ගන්නට හදාගෙන මේ මෙතනට දර කෑලි ටික දාලා ඔලුව ගන්න එක තමයි යාළුවනේ කරන්න තියෙන්නේ. හරිද? තව දෙයක් පොඩ්ඩක් කියන්නම මේක 10 ගනිද්දී අනිවාර්යයෙන්ම මේ හොඳ අලුත් 10 ගන්න පුළුවන් නම් හොඳයි. දැන් අපි හිතමුකෝ අඩක් දි รา පු 10 එහෙම ගත්තොත් මේක අලු බවට පත් වෙන්න බලනවා. ඉක්මනට පිච්චිලා අලු වෙන්න බලනවා. අපිට මේක කර 10 විදිහට තමයි හදා ගන්න ඕනි. මේකෙදි ඉස්සරහදී තියෙනවා මේක නිමා ගන්න ඕනි. සාමාන්‍ය පිච්ච ඒවම ඔක්කොම වීඩියෝ එකේදී පෙන්නන්නම්. දැනට අපි ගිනි තියාගෙන බලමු මේක ගිනි තියාගන්නේ කොහොමද කියලා. මම නැවතත් කියනවා මෙතන පොඩ්ඩක් වලක් හදාගෙන මේ ටික භාවිතා කරලා මම මේක දැන් ගිනි තියා ගන්න හදන්නේ. ඊටම දහවල් 1යි වෙලාව. එතකොට 1යි වෙලාව අපි බලමු පැය කීයක් වගේ යනවද මේකට ඉස්සරහදී මොකද්ද කරන්න ඕනේ කියන එක මම වීඩියෝ එකේදී ගේන්නම්. එහෙනම් මේ විදිහට ගිනි තියාගෙන ඔකම පොඩ්ඩක් ඇවිල්ලා ඉවරුනාට පස්සේ 10 පොඩ්ඩක් ලං කරමු අපි. මේ පේන්නේ යාළුවනේ ඔයාලට පැයකට වගේ පස්සේ තමයි ගිනි තියලා පැයකට වගේ පස්සේ තමයි මේ පේන්නේ ඔයාලට මේ ආකාරයට ගිනි අරගෙන තියෙනවා. ඊට පස්සේ කෝට්ටක් ආධාරයෙන් ඔන්න ඔය වගේ වලට පොඩ්ඩක් එන්නට ප්‍රශ්නයක් නෑ. පොඩ්ඩක් මේ පිච්චිච්ච ටික ඇතුළට බහින්න. හරි ඔච්චරයි. ආයෙ මුකුත් කරන්න දෙයක් නෑ. පාඩුවේ තියෙන දෙන්න තමයි තියෙන්නේ. අපි බලමු පැය කීයක් වගේ යයිද මේ කර 10 ටික අපිට කර 10 බවට පත් කරගන්න. මං ආයි තව ටික වෙලාවක වීඩියෝ එක පෙන්නන්න. මේ යාළුවනේ 10 කොට දැන් කර 10 බවට පත් වෙලා තිනවා. අඩක් කර 10 බවට පත් වෙලා තිනවා 10 ගොඩෙන්. එතකොට මේ පැය කීයකට පස්සේද කියන්නම්. අපි ගිනි තිව්වේ පැය අනේ කියන්නේ දවල් 1ට වගේ. එතකොට දැන් 4:00මාරයි. කියන්නේ 1 2 3 4 පැය 3:00මාරකට පස්සේ අරුනේ මෙන්න මේ ආකාරයට පේනවා. ඔයාලට පැය 3:00මාරකට පසුව තමයි මේ පේන්නේ 10 ගොඩ ගිනි ඇවිල්ලා තියෙන විදිහ. දැන් යාළුවෝ මම කිසිවක් කරේ නැහැ. ඔහොමම තියෙන්න අරින්න ඕනි. මේක කර 10 වට මෙහෙ පිච්චීගෙන මෙහෙම ඉඳලා යටට මෙතනට එනකම් එනවා. ඊට පස්සේ තමයි අපි නිමා ගන්න ඕනි. එතකොට මෙන්න බලන්න යාළුවනේ දැන් හවස 6යි වෙලාව හරියටම. එතකොට පැය 5ක් වෙනවනේ. අපි තිව්වේ 10 කොට ගිනි තිව්වේ දහවල් 1ට විතර. දැන් 6යි කියන්නේ එතකොට පැය 5ක් වෙනවා. ඔයාලට පේනවා ඇති දැන් මෙන්න මේ ආකාරයට තමයි 10 කොට කර 10 වෙමින් පවතින්නේ මේ. දැන් මෙන්න දැන් මේ ආසන්නවටම ඇවිල්ලා තියෙනවා. එතකොට යාළුවනේ මේ පැත්තේ පොඩ්ඩක් මේ පැත්තෙන් පිච්චිගෙන යන්න ඕනි. හරිද? එතකොට දැන් මේකේ යටටම මම හිතන්නේ කර 10 වෙලා තියෙනවා. මම මුකුත්ම කඩාලන්න ගියේ නෑ මේක 10 කොට අවසන්. එතකොට ඔයාලට පේනවා ඇති පැය 5ක් වගේ වෙද්දි මෙන්න මේ ආකාරයට ගිනි පත්තු වෙලා තියෙන 10 කොට. දැන් මේක නිමා ගන්න අවස්ථාව තාම ඇවිල්ලා නෑ අපිට. ඒ කියන්නේ මේ වගේම මේ කළු වෙලා වගේම මේ ටිකක් කළු වෙන්න ඕනි. එතකොට අපිට පුළුවන් දැන් මේ ටික පොඩ්ඩක් ඔන්න පොඩ්ඩක් වැඩි අවුස්සන්න නැතුව
උඩට කොහම දාලා තියන්න. මේ පැත්තෙන් ওই නම් දැන් පිච්චිච්ච නැති පැත්තෙන් පොඩ්ඩක් කොයි නම් මේ පිච්චිච්ච දිහාට මෙන්න මෙහෙම පොඩ්ඩක් දැම්මට ප්‍රශ්නයක් නෑ. මේ මැදට එහෙම ඔන්නෝම දාලා තියන්න ඕනේ යාළුවනේ. දැන් මම මීට පෙරත් වීඩියෝ ගෙනලා තියෙනවා කරදහය සම්බන්ධව. යාළුවෝ ඉතින් අහලා තිබ්බා 10 කොටි 3කින් වගේ පුච්චලා අපිට කොච්චර ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්ද කියලා. අන්න ඒ සම්බන්ධව බලන්නත් එක තමයි හරියටම කියන්න ඕනේ හින්දා මම මේ වීඩියෝ එක ගේන්නේ. එතකොට යාළුවෝ නැවතත් මම තව දෙයක් කියන්න ඕනේ. 10 පුච්චා ගැනීමේදී දැන් ගෝණි 3ක් වගේ දානවා උදේ 6ට වගේ දාන්න ඕනේ. එතකොට අපිට සාමාන්‍යයෙන් 4-5 හවස 4-5 වෙද්දි වැඩේ කරගන්න පුළුවන්. දැන් මම දැන් මේ දහවල් 1ට විතර. එතකොට රෑ තිස්සේ මේකට දඟලන්න වෙනවා. දැන් රෑ අනිවාර්යෙන් තව පැය 4-5ක් විතර මේ වැඩේ වෙන්න. එතකොට නිමා ගන්න සිද්ධ වෙන්නේ අපිට රෑ තමයි. ඉතින් අන්න ඒ නිසා අපි 10 කවර 3ක් වගේ දෙකක් පොඩි ප්‍රමාණයක් දානවා උදේ පාන්දර 7ට වගේ දැම්මනම් හරි. ඒතර අපිට හවස සාමාන්‍යයෙන් 3-4 වෙද්දි වැඩේ කරගන්න පුළුවන්. ගෝණි 6ක් වගේ දානවා නම් හවස 6ට විතර දානවා. ඒතර උදේ පාන්දර ගානට කර 10 බවටපත් වෙනවා. අන්න ඒක හරියට මතක තියාගන්න ඕනේ. නැත්නම් අපි අපහසුතාවයටපත් වෙනවා මේ නිමා ගැනීමේදී. නැත්නම් අපි නිමුවේ නැත්නම් හදිස්සිය මේක මේම පත් වී තිබිලා මේක ගිනි ඇවිලනවා යාළුවනේ. මෙතනින් හොඳටම ගිනි ඇවිදලා මේ ටික අලු බවටපත් වෙනවා. ඒතර අලු වෙන්න කලින් අපි මෙන්න මේ කරගතිය තියෙද්දි තමයි අපි වතුර අල්ලලා මේ සවල් ගහලා නිමා ගන්න ඕනේ. එන යාළුවනේ අපි බලමු තව පැය 2-3කින් මොකද්ද මේ 10 කොට වෙලා තියෙන්නේ කියලා බලමු. මෙන්න යාළුවනේ මම 10 කොට කර 10 පුච්චපු එක බලන්න පොඩ්ඩක් ආවා. දැන් හරියටම වෙලාව 9යි. ඒක කියන්නේ පැය 8ක් වෙනවා මම දහවල් 1ට තමයි 10 ටික ගිනි තියාගත්තේ. මේ ඔන්න හරියටම දැන් කර 10 කොට ගිනි ඇවිදලා ඉවරයි. දැන් තියෙන රාජකාරිය තමයි අපිට මේක නිමා ගන්න ඕනේ. දැන් මේක ඔහොම තියෙන්නේ හරි. උතින් අපි මේක අලු බවටපත් වෙනවා. තනිකර අලු වෙනවා. ඉතින් අපිට මේ කර 10 විදියට ගන්න නම් අපි දැන් හොඳට නිමන්න ඕනේ මේ. දැන් මේක පිච්චලා වැඩි වීගෙන යන්නේ මේ. බලට පේනවා දැන් හරියටම කර 10 වෙලා තියෙනවා මේ වටේට මේ චුට්නේ. වටේටම ඔක්කොම පිච්චිලා ඉවරයි. දැන් මේ ටික පොඩ්ඩක් කොහොම කලවම් කරලා මේ දැන් නිමා ගන්න ඕනේ. යාළුවනේ මේ ගිනි පොකුරු තියෙනවා. දැන් ඔක කොහොමද තියෙන්නේ හරියොත් මේ අලු වෙන්නත් ඇවිල්ලා මේ පොඩ්ඩක් අලු වෙන්නත් ඇවිල්ලා එතකොට පැය 8ක් වගේ යද්දි 10 ගෝණි 3ක් අපිට මේ කර 10 බවට පත් කර ගන්න පැය 8ක් වගේ යනවා කාලය. ඒ කියන්නේ අපි උදේ වරුවේ තිබුණා උදේ 7ට විතර තිබුණා අපිට ලේසියෙම වැඩේ කරගන්න පුළුවන්. මේ රෑ තිස්සේ දඟලන්න ඕනේ. මෙන්න බලන්න යාළුවනේ දැන් කර 10 බවට පත් වෙලා ඉවරයි. 10 කොට මේ දැන් උදේ තමයි මම ඔයාලට පෙන්නන්නේ. අපි මේ ටික බලමු. දැන් මේ තියෙන කවර දෙකක් දාගත්තු ප්‍රමාණය. එතකොට අපි බලමු මේකේ කවර දෙකක් දාලා අපිට පුරවලා බලමු කවර කීයක් තියෙනවද කියලා බලමු. තව දෙයක් යාළුවනේ මේ තියෙන්නේ 10 කොටවල් දෙකක් මම ඊට පස්සේ දාගත්තා. මේක දැන් මේ රෑ 11:20ට විතර. මේක රෑ 11:20ට. මේන්න බලන්න යාළුවනේ දැන් 10 කවර 3. අපි 10 කවර 3ක් ගිනි තියවා ගත්තා. දැන් හරියටම නිමිලා ඔක්කොම අවසానයි.
මේ හොඳටම නිවිලා තියෙන. දැන් මම කවර වලට දාලා පෙන්නන්නම්. අපි 10 කවර 3ක්. ඒ කියන්නේ මේ තියෙන මේ කවර 3. මෙන්න මේ සයිස් කවර 3ෙන් තමයි අපි මේකයි මේ 3ක් තමයි මේ කර 10 බවට පත් කරේ. අපි දාලා බලමු මේ පුරවලා බලමු මේ ටික එකතු කරලා කොච්චර ප්‍රමාණයක් අපිට කර 10 නේ 10 කවර 3ක් පුච්ච ගත්තට පස්සේ කොච්චර ප්‍රමාණයක් අපිට හදා ගන්න පුළුවන්ද කියලා මම ඔයාලට පෙන්නන්නම්. ඔක්කොම එකතු කරලා මේ ටික මෙන්න බලන්න යාළුවනේ මම එකතු කරා මේ ටික ඔක්කොම. අපි බලමු මේ 10 මේ අමු 10 කවර 3ෙන් කොච්චර ප්‍රමාණයක් පුළුවන්ද කියලා. මම පුරවලා පෙන්නන්නම්. මේ කවරේට පුරවමු. මම හිතන්නේ එක කවරයක් වගේ තමයි තියෙන්නේ මේ. තව ඩිංගක් පුරවන්න තියෙනවා මේ. අපි ඒ ඩිංගක් පුරවලම් බලමු. මේන්න බලන්න යාළුවනේ. ඔන්න හරි දැන් වැඩේ කරලා ඉවරයි අවසానයි. මෙන්න තියෙනවා 10 අමු 10 කවර 3. 1 2 3යි. එතකොට 10යි. ඒතකොට කර 10 බවට අපි පත් කර ගන්න පුළුවන්නේ මෙන්න මේ ප්‍රමාණය. එකක්වත් නෑ මේ. 3 කාලක් වගේ. ඒ කියන්නේ එකට එකක් අඩු වෙනවා. අපි එකට එකටත් වැඩි අඩු වෙනවනේ. දැන් කවර මෙතන 3ක් නේ දැම්මේ. එතකොට කවර 3 කාලක්. බාගෙට පොඩ්ඩක් වැඩියෙන් වගේ තමයි හදා ගන්න පුළුවන් වෙන්නේ කර 10නේ. හරිනේ යාළුවනේ. එහෙනම් දන්න දේ දන්න හැටියට කියලා දුන්නා. මේ තව වීඩියෝ ගේන්න ඔයාලා දන්න දෙයක් තියෙනවා නම් අහන්න. ඉතින් දන්න කට්ටියක් ගොඩක් ඇති. නොදන්න කට්ටියට දැනගෙන්නත් එක තමයි මේ වීඩියෝ ගේන්නේ. මම දන්න ආදී හරියටම කියලා දෙනවා වගාවන් සම්බන්ධව. එහෙනම් යාළුවනේ වීඩියෝ හොඳට ලයික් කරන්න. ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් ඉදිරියට දක්වන්න. වීඩියෝ එක හොඳද නැද්ද මොකක්ද ප්‍රශ්න තියෙනවා නම් එහෙනම් මේ වීඩියෝ එකෙන් මම සමු ගන්නවා. ඔයාලට සුබ දවසක් වේවා.